කෝකියසිලෝන් අපේ ක්‍රමයට ගොඩක් දෙනෙක් දන්න කෑමක් හදන විදිය තමයි අද මේ අරගෙන එන්නේ. ඉතින් අද අපි හදන්න යන්නේ රසම රස ලංකා විදියට හදන පෑන් කේක් එක. ඉතින් ඉස්සෙල්ලම අපි මේ විදියට තාච්චියක් ලිපේ තියාගෙන මේකට එකතු කරගන්නවා සීනි ටිකක්. ඉතින් ඉස්සෙල්ලම සීනි ටික කැරමල් කරගන්න යන්නේ. අපි මෙතෙන්දී අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 100ක්. ඉතින් සීනි ග්‍රෑම් 100ට ඉස්සෙල්ලා අපි කැරමල් කරන්නත් එක්කම තමයි අපි අරගෙන තියෙන්නේ. ඉතින් සීනි ටිකක් මේ විදිහට දාගෙන ඒක කැරමල් කරගන්නවා. ඉතින් මේ කැරමල් කරගන්නකොට වතුර චුට්ටක් ළඟ තියාගන්න උණු වතුර ටිකක් කැරමල් වෙලා මේක අර හොඳ තද පාටට ආවට පස්සේ ටක් ගාලා වතුර චුට්ටක් දාගන්න ඕනේ. මොකද නැත්තම් කර වෙලා තිත්ත රහ එන්න පුළුවන්. ඒ නිසා මෙහෙම වතුර චුට්ටක් එකතු කරලා ආපහු මේ ටික හොඳට මිශ්‍ර කරලා ඉතුරු සීනි ටික දාගන්න ඕනේ. ඉතින් අපි මේකේ පැණි පොල් එක හදාගන්න අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 100ක්. ඒ වගේම ගාගත්ත පොල් ග්‍රෑම් 150ක්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම හොඳ එනසල් ඇට 3-4ක් කුඩු කරලා ගන්න ඕනේ පොතු අයින් කරලා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා තමයි අපි මේ රස පැණි පොල් එක හදාගන්න. ඉතින් ලුණු චුට්ටක් අනිවාර්යයෙන්ම පැණි එකට එකතු කරගන්න. ඊට පස්සේ පැණි එක මේ විදිහට උණු වෙලෙනකොට මෙන්න මේ වගේ පදමට එනකොට අපි එනසල් චුට්ටකුත් දාලා ඊළඟට පොල් ටික එකතු කරගන්නවා. ඉතින් පොල් ටික ඔක්කොම අපි එකවර එකතු කරගන්නේ නැහැ. මේ විදිහට පොල් ටික එකතු කරලා මේක මිශ්‍ර කරගන්න ඕනේ. හේතුව තමයි මේ පැණි වැඩි වුණොත් ප්‍රශ්නයක් නෑ, අපහු පොල් දාගන්න පුළුවන්. හැබැයි පොල් වැඩි වුණොත් අපිට ආයේ පැණි උණු කරගන්න වෙන නිසා. ඉතින් මේ විදිහට මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. පැණි පොල් එක ගොඩාක් තෙත වෙන්න ගන්නත් එපා. මේ ඔයාලට පේනවා ඇති නැත්තම් ගුලි ගහනවනේ. එහෙම නැතුව මෙන්න මේ වගේ ලස්සනට තියෙන්න ඕනේ. එතකොට තමයි පෑන් කේක් එකේ ෆිලින් එක එනකොට මේකේ රස වැඩියෙන් තියෙන්නේ. ඉතින් අපි මේක දැන් ලිපෙන් බා ගන්න යන්නේ. ඉතින් ලිපෙන් බාගත්තට පස්සේ අපි ගොඩක් වෙලා තාච්චිය තියන්නේ නැහැ. මොකද අපි පදමට අරගෙන තියෙන නිසා මේක තව ටිකක් තාච්චිය තියද්දී ආපහු කර වෙන්න බලනවනේ. ඒ නිසා අපි මේක නිවෙන්න මැටි භාජනයකට මේ විදිහට අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක තියෙන පදම කොහොමද කියලා. මෙන්න මේ වගේ පදමට ඔයාලා හදාගන්න. මේක හරිම ලස්සනට තියෙනවා. ඒ වගේම පාටත් ඒ වගේමයි, සුවඳත් ඒ වගේමයි. ඉතින් ඊළඟට අපි මේ බැටර් එක හදාගන්නේ. බැටර් එක හදාගන්න අපි අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 200ක්. ඒ වගේම කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම පොල් කිරි. මේක අපි මිශ්‍ර කරගන්නේ පොල් කිරි වලින්, උකු පොල් කිරි වලින්. ඉතින් සමහරු මේකට බිත්තරයක් එකතු කරනවා. අපි නම් බිත්තර එකතු කරන්නේ නැහැ. ඒ වගේම අපි සාදික්ක කුඩු ටිකක් මේකට එකතු කරනවා. මේකට කිරි එකතු කරන්න කලින් පිටි මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න ලුණු කහ එක්ක. ඊට පස්සේ කිරි ටික දාන ගමන් මේ විදිහට විස්ක් එකක් පාවිච්චි කරලා මිශ්‍ර කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේකේ කැට ගතියට තියෙනවා නම් පෙරණයකින් පොඩ්ඩක් මේක පෙරලා ගන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ පදමට එන්න ඕනේ. ඒ කියන්නේ උකුත් නැති, ගොඩාක්ම දියත් නැති මෙන්න මේ වගේ පදමකට එන්න ඕනේ. එතකොට තමයි මේකේ රස තියෙන්නේ. ඉතින් දැන් අපි සාදික්ක කුඩු චුට්ටක් මේකට එකතු කරගන්නවා. සාදික්ක කුඩු එකතු කරපුවාම විශේෂ රසයක් එනවා. ඒ වගේම තමයි හරිම සුවඳයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බිත්තරවල තියෙන අර අමුතු සැර සම්පූර්ණයෙන්ම සාදික්ක නිසා නැති වෙලා යනවා. ඉතින් අපි තැටිය ලිපේ තියාගන්න යන්නේ රත් වෙන්න. ඉතින් මේක හොඳට රත් වුණාට පස්සේ තමයි අපි මේ මිශ්‍රණය දාලා අපි තෝසේක වගේ මේක හදාගන්නේ. ඉතින් ඔයාලා නන්ස්ටික් භාජනයක් පාවිච්චි කරනවා නම් මේ විදිහට තෙල්වත් මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා මේ වගේ තැටියක් පාවිච්චි කරනවා නම් ඒක ගැලවෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් තල තෙල් චුට්ටක් ගන්න. එතකොට මේක ගැලවිලා එනවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට අවශ්‍ය වට ප්‍රමාණය එන්න ඔයාලා මේක හිමීට තුනී කරලා හදාගන්න තෝසේක වගේ. ඉතින් මේක අපි දෙපැත්ත දාන්නේ නැහැ. හිමීට මේක තැම්බෙන්න දෙනවා අඩු ගින්දරක. ඔයාලට පේනවා ඇති අපි ගින්දර පොඩ්ඩක් අදිනවා. ඉතින් අඩු ගින්දරේ මේක හොඳට තැම්බෙන්න දෙනවා. අර මැද තියෙන සුදු ගතිය සම්පූර්ණයෙන් යන්න. දැන් පේනවනේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සනට තැම්බිලා තියෙන. ඉතින් ඒ නිසා අපි දෙපැත්ත දාන්න අවශ්‍යතාවයක් නැහැ මේක. මෙහෙම්ම ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි අර හදාගත්ත පැණි පොල් ටික මේකට තියලා ඉතින් රෝල් කරලා ගන්න තියෙනවා. ඉතින් ඔයාලට ඕනේ නම් මේකේ මුළු දෙකෙන් නමලා ගන්න පුළුවන්. එතකොට පෑන් කේක් එකේ දෙපැත්ත සම්පූර්ණයෙන් වැහිලා යනවා. අර පැණි පොල් එක එළියට වැටෙන්නේ නැහැ. ඉතින් මේක උණුවෙන්ම මේ විදිහට රෝල් කරගන්න ඕනේ. එතකොට ඇලෙලා හිටිනවා. ඉතින් නැත්තම් ඔයාලට පුළුවන් දෙපැත්තෙන් චුට්ටක් තද කරගන්න. එතකොටත් මේක ඇලිලා හිටිනවා. මොකද උණුවෙන් තියෙන නිසා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි පෑන් කේක් එක හදන්න. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා හදන විදිහත් කමෙන්ට් එක දාගෙන යන්න. ඉතින් මේ විදිහට හදන පෑන් කේක් එක රසයි. ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. පෑන් කේක් කියන්නේ ඉතින් ගොඩක් අය හදන්න දන්න කෑමක්.
ඉතින් අපි හදන විදිහ මේක. ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා බලන්න. මේ විදිහට හැදුවොත් ඉතින් ඔයාලට පහසුවෙන්ම රසට හදාගන්න පුළුවන්. බලන්නකො ලස්සන කොහොමද කියලා මේ පෑන් කේක් වල. ඉතින් ඒ වගේම තමයි රසත්. ඉතින් ඔයාලා තාමත් කෝකිය සිලොන් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. ඉතින් ලස්සන වීඩියෝස් ටිකක් ඉස්සරහට බලන්න පුළුවන්. රස රෙසිපි ටිකක් ඔයාලට බලන්න පුළුවන්. බලන්නකො මේක දෙකට මැදින් කඩපුවාම කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ හවස් වරුවට පෑන් කේක් එකක් හදාගෙන ඉඟුරු දාපු ප්ලේන් ටී එකක් තිබුණා නම් එහෙම නැත්නම් කහට එකක් තිබුණා කියන්නේ ඉතින් රස ගැලපීමක් තමයි. මට නම් ඉතින් ඉඟුරු දාපු ප්ලේන් ටියක් තියෙනවා. මං ඉතින් පෑන් කේක් එකක් කාලා ප්ලේන් ටිය රහ බලන්නයි යන්නේ. එහෙනම් ගිහිල්ලා එන්නම් ආපහු හම්බෙමු රසම රස රෙසිපි එකකින්.